Bugs Tunes. කොහොමද යාළුවනේ? ඔන්න මේ ඉන්නේ අංජලි. නැන්දේ. නෝ නැගිට්ටද? ඔව් නැන්දේ. මන් මේ වාරේ නිවාඩුව එනකන් ඉස්පාසුවක් නැතුව හිටියේ. නැන්දලගේ ගමට එන්න. මන් දන්නවා දූ මේ ගම් පළාතට මනාපයි කියලා. දූ ආස නිසාම මං කිරිපත් හැදුවා. ඒක කාලා හිටියනම් දැන් සිතුම් පුතත් කුකුල අතේ අරන් මේ දිහා දුවන්ගේ. සිතුම් මලය දැකලත් දැන් සෑහෙන කාලයක් වෙනවා නැන්දේ. දවල්ට කෑමට දෙන්නම ගෙදර එන්න ඕනා. නැටිල්ලට ගියාම බොල එකෙට්ටවත් කෑමක් බීමක් මතක නෑනේ. වත්ත පහල සෙල්ලම් කර හිටපු අංජලි වගේම සිතුම් ගම් පළාතේ ටිකක් ඇවිදින්න ගියා. මේ කැලෑ පාර කොහාටද වැටෙන්නේ සිතුම්? මේකේ කවුරුත් යන්නේ නැද්ද? බලන්නකො වල් වැවිලා තියෙන තරම්. නෑ අංජලි, ඔය පාර දැන් ටික කාලෙක ඉඳන් ගම්මු පාවිච්චි කරන්නේ නැහැ. ඒ මොකෝ? පාර අද්දරට වෙන්න පාළුවට ගිය ගෙයක් තියෙනවා. ඒකේ හොල්මන් තියෙන කතාවක් මේ ගමේ ප්‍රසිද්ධයි. ගොම්මන් වුණ ගමන් කිසිම කෙනෙක් මේ පැත්තේ යන්නේවත් නැහැ. මට ආසයි ඒ පැල බලන්න. යමුදේ පැත්තට. අංජලි ඔයාට ඔල්මාදෙද? ඔයා හොල්මන් වලට බය නැද්ද? බය වෙන්න මං හොල්මන් දකින්නේ බයි. මොකෝ මේ ඊට කලින් බය වෙලා. ඔන්න ඔහේ එන්න සිතුම්. සිතුම්වත් ඇදගත්තු අංජලි ඒ පාළුගේ ළඟටම ගියා. අනේ සිතුම්, මේ පැල පිච්චිලානේ. ඔව් මේක ගෙනගද්දි ඇතුළ හිටපු ගීත නැන්දා ඒ ගින්නට අහු වෙලා මලා. ඔය ගොඩ දෙනෙක් දැක්කා කියන්නේ ගීත නැන්දාගේ අවතාරය තමා. ඒකත් එහෙමද? ඔයා බය නිසා ඔහොම ඉන්න. මන් ටිකක් විපරම් කරන්න ඕන. අංජලි මේ අහන්න. අපි මේ කරන දේ වැරදි. අපි මේ ගේ පැත්තට ගිය බව දැනගත්තොත් එහෙම මගේ අම්මයි තාත්තයි විතරක් නෙමෙයි, ඔයාගේ නැන්දත් අපිව ගස් බඳි. අනේ අංජලි, අපි මෙතනින් යමු. අපෝ, මේ අඬහැඩියාවට හොල්මනකට උනත් දුක හිතෙනවා. දැන් අඳුර වැටීගෙන එන නිසා අපි යමු. හෙට ටිකක් වේලපහායමු මේ පැත්තේ. ඒක හෙට බලමු. මුලින්ම මෙතනින් යමු. ප්‍රාණ බයෙන් හිටපු සිතුම් ඉස්සර කරගෙන අංජලි පිටත් වුණා. එයාලට අතරමඟදී තවත් යාළුවෙක් හම්බ වුණා. හානේ, මේ අංජලි නේද? සෑහෙන කාලෙකින්. ඔව් රංග, ඔයාට කොහොමද? මම මේ නිවාඩුවට නැන්දලා ගෙදර ආවා. කොච්චර දෙයක්ද? මාත් එන්නම්කෝ හවස් වෙලා ඒ පැත්තේ සෙල්ලම් කරන්න. ඔන්න සිතුම් මල්ලි, මටත් අඬ ගහන්න ඕනා. හරි රංග අයියේ. ඒක නෙමෙයි, දෙන්නත් එක්ක මේ වෙලාවේ කැලෑ පාර පැත්ත ගියේ මොකටද? අපි මේ නෑ රංග අයියේ, අපි මේ කඩමණ්ඩිය පැත්තේ ඉඳන් එන්නේ. අඳුර වැටිලා නිසා අයියා හරියට දැක්කේ නැතුව ඇති. ඒක මිසක් කැලෑ පාර පැත්තේ යන්න තියා හිතන්නවත් එපා. දැන් දෙන්නම ගෙදර යන්න. මහත් යන්නම්. හොඳයි රංග. යන්න රංග අයියේ. සිතුම් සහ අංජලි නැන්දාගේ ගේ ළඟටම ආවා. ඇයි සිතුම්, අපේ රංග අයියට ඇත්ත කිව්වේ නැත්තේ? නැත්තේද? නැත්තේ මගේ ටිකිරි මොලේ නිසා. අංජලි, ඔයාට මං කිව්වනේ ගමේ කිසි කෙනෙක් ඒ පැත්ත පළාතේ යන්නේ නැහැ කියලා. එහෙම එකේ අපි ගිහින් ඒ හොල්මන්ගේ වටේ කැරකුණා කියලා ඔය රංගයා දැනගත්තොත් මේ මුළු ගමේම ඔය කතාව පතුරවන්න එයාට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒකත් එහෙමද? හරි. එහෙනම් අපි මේ ගමන ගැන කාටවත් නොකියයිමුකෝ. මේ විදිහට කතා කරගත්ත අංජලි වගේම සිතුම් තම තමන්ගේ ගෙවල් වලට ගියා. පහුවෙනිදා සුපුරුදු විදිහට සෙල්ලම් කරන්න සිතුම්ව වත්ත පහළදී හමු වුණත්
අංජලියට නම් ඕන උනේ අර පාළු ගෙදර පැත්තට ගිහින් විපරම් කරන්න. ඒ ගෙදර වගේම වටපිටාවේ තිබ්බ ගුප්ත බවට අංජලිගේ හිත ඇදලා ගිහින් තිබුණා. ඔන්න ඉතින් අංජලිගේ ඉල්ලීම නිසාම නැවතත් දෙන්නම පාළු ගෙදරට ගියා. සිතුම්ට නම් ඒ ගෙදරට යන්න කිසිම අදහසක් නෑ කියලා දන්න අංජලි නිවස ඇතුළට තනියම ගියා. ඒ ඇතුළේ කිසිම කෙනෙක් නැති නිසා එයා නිවසෙන් පිට වෙන්න හැදුවත් ඒ මොහොතේ නිවසේ හිටපු හොල්මන අංජලි ඉදිරියේ පෙනී සිටියා. අංජලි බොහෝම බඩපත් වුණත් ඇය ඒ අවතාරය එක්ක කතා බහ කළා. ගින්නෙන් මිය ගිය ඇය දරුවා කෙරේ තියෙන දැඩි සෙනෙහස නිසාම මේ නිවසේ නටමුන් අතරේ ඇගේ ආත්මය සිරවී තිබෙන බව අංජලිට කියනවා. පුදුමයට කරුණ වන්නේ මියගිය ගීතාගේ පුතා වන්නේ රංගයි. අවසන් වතාවට රංගව ඔහුගේ මව ගීතාට පෙන්වන්න කියලා ගීතාගේ අවතාරය අංජලිව පොරොන්දු කරගන්නවා. ඉක්මනින් එළියට ආපු අංජලි මෙම විස්තරය සිතුම්ට කියනවා. පස්සේ දෙන්නම එක්ක රංග හමු වීමට යනවා. එතනදී සිතුම්ගේත් අංජලිගේත් බලවත් පෙරැත්ත නිසාම පාළු නිවසට යන්න රංග එකඟ වෙනවා. තුන්දෙනාම ගොම්මන් වැටෙන්න කලින් පාළු ගෙදරට යන්න පිටත් වෙනවා. වැඩි වෙලාවක් නොගිහින්ම මේ විස්තරය රංගගේ තාත්තා දැනගන්නවා. ඔහුත් ඉක්මනින් ගිනිගත් පාළු නිවසට යනවා. සිතුම් පාළුවට ගිය නිවස ඇතුළට නොගියත් අංජලි වගේම රංග ගරා වැටුණු නිවසට ගිහින් ගීතාගේ අවතාරයත් සමග කතා බස් කළා. වැඩි වෙලාවක් නොගිහින් රංගගේ පියත් එතනට කඩා වැදුණා. ඔන්න එතකොට තමයි ගීතාගේ ආත්මයට යක්ෂාවේශ වුණේ. රංගගේ පියා තමාව කුමන්ත්‍රණය කර මරා දාපු බව අවතාරය කිව්වා. බයට පත්වෙච්ච රංගගේ තාත්තත් ඔහු කරපු සියලුම වැරදි පිළිගත්තා. වෙනත් කාන්තාවක් විවාහ කරගන්න අදහසින් ඔහු රංගගේ අම්මාත් එක්කම ගෙදර ගිනි තියලා විනාශ කරපු බව රංගගේ පියා පිළිගත්තා. හොඳටම කේන්ති ගත්ත ගීතාගේ ආත්මය රංගගේ පියා මරා දාන්න උත්සාහ කළත් අංජලි එතනදි මැදිහත් වෙලා රංගට ඉන්නේ තාත්තා විතරයි. එයත් නැති වුණොත් රංග ආදරෙන් බලා ගන්න කෙනෙක් නැති බව ගීතාගේ ආත්මයට කියනවා. ඒ වගේම රංගගේ පියත් සිදු වූ සියල්ල වෙනුවෙන් ගීතාගෙන් සමාව ඉල්ලනවා. හැම දෙයකම ඔහු පසුතැවෙන බව කියනවා. රංගට අයහපතක් වනවාට ගීතාගේ ආත්මය පොඩ්ඩක්වත් කැමති නැහැ. ඇගේ දරු සෙනෙහස නිසාම ඇය රංගගේ පියාට සමාව දෙනවා. ඒ වගේම රංගගේ ආදරයෙන් සමුගෙන ඒ පාළු ගෙදරින් නිදහස් වෙනවා. අද කතාවත් අවසානයේ වෙනකම බලපු ඔයාට බොහොම ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාලා ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන කතාවකින් නැවත හමු වෙමු. එතකන් සුබ දවසක්.